මේක අහගන්න. කෝ බලන්න. ඒ නමයක් આવොත් සතුට නැද්ද? සෙලිබ්‍රේට් කරන්න දෙයක් නේ. සෙලිබ්‍රේට් කරන්න දෙයක් ඒක. ඒ 8යි B එකක් આવොත් එතකොට ඒගොල්ලන්ගේ සෙලිබ්‍රේෂන් එකට අපි ඉඩ දෙන්න ඕන. අපි ඒක මුදිතාවෙන් දකින්න ඕන. ෂා කොච්චර දෙයක්ද? එතකොට ඒ නමය හෝ එයට ගන්න ළමයෙක් ඉන්නවනම් අපි සුබවතන හොඳයි. හැබැයි ඒකම ඒ ළමයට පාරාවලල්ලක් වෙන්න පුළුවන්. ඒ නමය ආව මට දැන් nothing විෂයන් 9ක් ඒ ගත්තු කෙනෙකුට මේ 3කට ඒ 3ක් ගන්න එක ප්‍රශ්නයක්ද වගේ හිතුනොත්. ඇත්තටම මම කියන්නේ. මම දැකලා තියෙන ඕන තරම් ඒ නමය ගත්තු කට්ටිය සමහර අය A level ෆේල් වෙලක් තියෙනවා. සමහර අය රෑන්ක් දාලත් ගිහින් තියෙනවා. දෙකම වෙනවා තියෙනවා. ඔයාලා අන්නේ මම ඒ කියන යන්නේ හොඳ කැටගරි එකට පයින්නයි ඕන. ඉතින් ඒකට ඔයාලට සුබපතනවා. ඔයාලට එහෙම රිසල්ට් එකක් හම්බුනොත් ඔය කියන සතිය ඇතුලේ මම දන්නේ නැහැ. ඊළඟ සතියේ ඉදන්නෙත් නැහැ. මම දන්නේ ඒක. හැබැයි මම මේ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට B එකක් ආවොත් C එකක් ආවොත් සමහරට A 8යි C එකයි C එක ලිටරචර්. හරිද? එහෙම වෙනවා. කාට කියන්නද? A 7යි B 2යි B 9යි. ඒ කියන්නේ සැලසුම් කරලා ලියලා. ලියාගෙන යනකොට තේරෙනවා ඊට වඩා ලියුවොත් 75 එනවා. හරිද? අපේක්ෂා නොකරන ප්‍රතිඵලයක් ආවොත් මම මේ කියන එක මතක තියාගන්න. ළමයි මේ කැතයි කියලා කවුරු හරි කිව්වොත් ලස්සන වෙලා පෙන්නන්න. තේරුණාද? අදක්ෂයි කිව්වොත් දක්ෂ වෙලා පෙන්නන්න. අනාගතේ තව තියෙනවනේ යන්න. ඒක ප්ලෑන් කරන්න. දුප්පත් කිව්වොත් පොසත් වෙලා පෙන්නන්න. ජීවිත කතාව හරියට ගෙනියන්න. උන දේ වුණා past is past. තියෙන දේ බලන්න. ගිය හකුරට නාඩන්නේ තියෙන හකුරට ගන්න එකනේ කියන්නේ. ලස්සනට ප්ලෑන් කරන්න. දැන් O level කොච්චර කිව්වත් ආයෙ වලට ලිය හැකිද? ආයෙ ලියන්න බෑනේ. ආයෙ ලියන්න බෑනේ. දැන් ආයෙ ගිහිල්ලා වෙනස් කරලා අනේ පොඩක් ආයෙ මේක බලලා දෙන්න කියලා කියන්න බෑනේ. දැන් ලියන්න හොඳ එක්සෑම් එකක් එනවා. ඒක මරුවට ලියන්න. ඒක නියමට ලියන්න. ලියලා හොඳ රෑන්ක් එකක් දාලා ෆස්ට් ට්‍රයි එකේම මෙඩිසින් යන්න. මට කොච්චර ඒවා මේවා කිව්වද? A level පළවෙනි ෂයි එකේ මට මෙඩිසින් යන්න බැරුණානේ. ඉතින් මට ඒවා මේවා කිව්වා ඉතින්. මම කොහොම හරි වැඩේ ගොඩ දාගෙන හරිද? අපිට වාහනයක් පදින්න නිකන් අර පුරුදු වෙන්නවත් වාහනයක් අල්ලන්න දුන්නේ නැති කට්ටියත් හිටියා ඒ කාලේ. දැන් කොහොමද? දැන් දොස්තරලා නිර්මාණය කරන තැනක ඉන්නේ. නේ හැම හොස්පිටල් එකකම ඉන්නවා. හැම මෙඩිකල් ෆැකල්ටි එකම ඉන්නවා. හැම කැම්පස් එකකම ගෝලයෝ ඉන්නවා. වෙනස් වෙනවා පුතා මිනිසුන්ගේ අනාගත. ඒ නිසා ඔයාලා කොහොම හරි හොඳ තැනකට යන්න බලන්න. මේ සාමාන්‍යයෙන් පුතා එක දෙයක් විතරක් දන්න කෙනෙක් වෙන්න එපා. ඒක හරි හානියක්. එක දෙයක් නෙමෙයි ටිකක් හොයන්න. දැන් උදාහරණයක් දේශපාලනය ගැන දැනන් ඉන්න. 80 ගණන් වල මොකද උනේ? 70 ගණන් වල මොකද උනේ? 90 මොකද උනේ? මම කියන එක අහගෙන ඉන්න. ඔයාලට මේ එළියේ මොනවා ඇහෙනවද මම දන්නේ නැහැ. නමුත් ඔයාලගේ ජීවිතවලට වටින හින්දා මම මේ කියන්නේ. එක දෙයක් දන්න එකේ කරකේ. ඒකයි මේ කියන්නේ. එක දෙයක් දන්න කෙනෙක්ට සමාජයේ පැවැත්මක් නැහැ. පවතින්න බෑ. ඒ කියන්නේ බොහෝ ඇසූපිරූ කෙනෙකුට කියන්නේ මොකක් කියලාද? බාහුව සත්‍යංච සිප්පංච කියලා එකක් අහලා තියෙනවා. බොහෝ දැන උගත් බව, මගුල් කරුණක්, මංගල කාරණයක්. එක දෙයක් දන්න එකෙක් ගැන ඒකේ කොයිවා කියලා නෙන්නේ. හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. ඒ එක දෙයක් දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නේද? ඒ නිසා හොඳට ඉගෙන ගන්න. දැන් ඔයතරෝ දැන් බයෝලොජි ස්ට්‍රීම් එකට ආවනේ. හොඳට බයෝ ටික කෙමිස්ට්‍රි ඒතට ඒ ටිකත් අතුරු සිදුරු නෑ. කොහෙන් ඇහුවත් දෙනවා උත්තර. ඒවත් දන්නවා. ඊට පස්සේ ඉතිහාසය ටිකක් හැබැයි ඔයාලට හොඳ දැනුමක් නම් තියෙනවා O level කාලේ. දැන් අමතක ඇති. නමුත් කවුද මේ පේරෝ ලෝපෙස් ද සූසා කියලා මම දන්නේ. සෙල්ලම් රජුරෝ කවුද කියලා මම දන්නවා. දන්නේ නැද්ද? දන්නේ නැහැ වගේ හැබැයි ඒවා.
මේ ඉතින් ඒ වගේ පොඩක් දැනගන්න. ඊළඟට ආගම් ගැනත් දැනගන්න. ඒක වැරදි නෑ. ආගම් ගැන දැනගන්නේ ගරහන්න නෙමෙයි. තේරුණාද? දැනගෙන ආපෝ මේවා එහෙම ඒක ඊටාම වැරදි දෙයක්. ඒවා දැනගෙන ඒ ගරුත්වෙන් තියන්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේලාට ගරු කරන්න. ඒ තමයි හොඳ ක්වොලිටි මිනිස්සෙගේ ලක්ෂණ. ක්වොලිටි මිනිස්සු කවදාකවත් මේ මිනිහෙක් උඩරට පහතරට අල්ලලා ගහන්නේ. කළුද සුදුද අල්ලලා ගහන්නේ. මිටිද උසද අල්ලලා බලන්නේ. මහතද කෙට්ටුද අල්ලලා විහිළු කරන්නේ. ඒක තමයි ක්වොලිටි එක මිනිස්සෙක්ගේ. දැන් තව ක්වොලිටි එකක් මම කියන්නද? මම මේ ළඟදී මේ කෑගල්ල ළමයින්ටත් කිව්වා. මම මේ කෑගල්ල එක ඒක ගෑනු ළමයි කොහොම නැගිටලා යනකොට අර ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක ඔළුව වැදුනා. එතකොට ඉතින් මොකද කරන්නේ අපේ ළමයි සාමාන්‍යයෙන්? hina. එහෙම නෙමෙයි. එහෙම ළමයෙකුට බැරිද අනතුරක් වෙන්න? අම්මේ මොකද බැරි? දැන් උන ගෑනු ළමයි ඔය මේ වැඩිපුරම ලැජ්ජා කවුද? කොල්ලද කෙල්ලද? අපිට බැලුමට පේන්නේ ගෑනු ළමයි කියලානේ. පිරිමි ළමයිනොත් ලැජ්ජයි. නැද්ද බං? ඒ විල් ලැජ්ජාව දන්නේ අපිනේ. අපිනේ දන්නේ ඒක. ඔය වයසේ ළමයි හරිය ලැජ්ජයි. ඔයාලගේ වයස කාණ්ඩි. ඔය වයස් කාණ්ඩි හරිම ලැජ්ජයි. අපේ කාලේට එනකොට චුට්ටක් වෙ ලැජ්ජාව අඩු වෙනවා. අපේ අම්මලා අප්පච්චිලා වයසට කොහොමද? මොනවා වුණත් ලැජ්ජ නැහැ. හරි. හැබැයි දැන් ඔයාලගේ වයසේ ළමයි කොහොම යනකොට ඔන්න දැන් යනකොට ගෑනු ළමයි කියලා හිතන්නු. හරි. ඔම යනකොට එකපාරට දොග් ගාලා වැටෙනවා. ඒ ළමයි ඉතින් වෙන්න බැයිද? එතකොට ටක් ගාලා හිතට එන්න ඕන හැඟීමක් අනේ පව්. හරි. එතකොට තමයි මේ උදව් කරන්න හරි හිතෙන්නේ. එතකොට ඒකයි කාරණේ. දැන් ගෑනු ළමයිකට දැන් පීරියඩ්ස් හැදෙන්න පුළුවන්. එහෙම වෙන. එතකොට ඒව අල්ලගෙන කෑ ගහගෙන ඒක ක්වොලිටි එක නෙමෙයි. තේරුණා? ඒවත් හදා ගන්න. ෆෝන් සයිලන්ට් කරගන්න ළමයි. අර චිට් එකේ වල තිබ්බ සර්ට ස්මාර්ට් ෆෝන් එකක් නැද්ද අපි දැකලා නැහැ නේ කි. චිට් එක අතන නන්න තිබ්බා. එහෙම ඉතින් ඉන්නත් දන්නේ එන්න කුණා නේද මෝ. ලක්සරි වාහන 6ක් තියෙන එක ගැන වෙයි හිතන්නේ. ෆෝන් එක ගේන්නේ නැහැ මෙතෙන්ට. මම ෆෝන් එක ගේන්නේ නැහැ මෙතෙන්ට. මම වැඩක් කරනකොට බොක්කෙන් කරනවා. ඔය ළමයි සම්බන්ධ මනෝවිද්‍යාව තියෙන ළමයි චූටි ළමයි ඉන්න කාලේ කරන්නේ. දරුවෝ ඉන්න කාලේ කරන්නේ. ඔයාලගේ ළමයි ඔයාලගේ ළඟට ඇවිත් කතා කරද්දි ඒගොල්ලෝ චිත්‍ර ඇඳලා පෙන්නද්දි ක්ලේ වලින් මොනවද හදලා පෙන්නද්දි ෆෝන් බල බල ඒකට උත්තර දෙන්න එපා කියනවා. ඔයකම මට වෙන හම්බෙලා තියෙනවා දහම් කරුණක් විදියට. කෙනෙක් ඇවිල්ලා තමන්ගේ කතා කරද්දි වෙන වැඩ කර කතා කරන්න එපා කියන. ඒක අගෞරවයක්. ඒන කෙනාට හිතෙනවා කියනවා මෙයා මට අවධානය දෙන්නේ නැහැ. මෙයාට මම වටින්නේ නැහැ කියලා. කොහොමද ළමයාට එහෙම හිතෙන්නේ? අම්මිට මම වටින්නේ. ඒක අම්මගේ ජයග්‍රහණයක්ද? ඒක අම්මගේ පරාජයක්. මට වල වටිනවා. ඒකයි. දැන් ඔය බලන්න මම ඔය පන්ති ගොඩක් මොන හරි දෙයක් කියන්න මම ඉතින් මොන හරි වෙලාවක් ගන්න මේ වගේ වෙලාවක. එක්ක ළමයෙක් වමනේ දාපු වෙලාවක්. මොකරි වෙලාවක් තමයි ගන්න ඉතින්. හැබැයි ඒ ටිකට මේ ළමා පරම්පරාවට මොන හරි හොඳ දෙයක් දෙන්න යද්දි කොච්චර මම බැනුම් අහගන්නවද? මට නම් ඕක නැහැ. නමුත් ඔයාලා තේරුම් ගන්න ඕන පළ ඇතිරි කොටයි මේ ගල් ටික වදින්නේ. හරි? මොකද අපි පන්ති වල දේශපාලන කතා කරලා අරයට ඡන්ද දෙන්න මෙයාගේ සමහර ගුරුවරු රුසියා සහ යුක්‍රේන යුද්ධයට පවා විසඳුම් දෙනවනේ පන්ති. ඕ අපරාධ හිම එකෙක් ටියුෂන් කරන්නේ ලංකාවේ. මෝ හෙලිකොප්ටර් 3කින් විතර වෙලා උසගෙන යන්න වටින එකෙක්. පණ්ඩිතකම පුටින් එහෙම දැක්කොත් කටින් hina වෙන්නේ. පොඩ්ඩක් එහාට මෙහාට කරලා බලන්නකෝ. හරි. ඉතින් ඒ හින්දා ඇත්ත කියන්නේ මම. හරි. මේ පවතින දේශගුණික තත්ත්ව. ඊළඟට ක්‍රිකට් මැච් එකක් තියන්න ඕන බලන්න. මැච් එක තියෙනකම් මොකුත් කියන්නේ නැහැ. පහෝදා බෝල් දාපු විදිය, ඒ ඇන්ගල් එක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් නෙමෙයි විශේෂයට බාධාවක් වෙන්නේ නැතුව කිව්වොත්. හැබැයි මට ඉතින් එහෙම මම මැච් බලන්නේ ප්‍රතිපත්තියක විතර බලන්නේ නැහැ නෙමෙයි. මට මේ කම්මැලි. බෝල 6ක් යනකම් ඉන්න අමාරුයි. හරි. මම ෆිල්ම් නම් බලනවා. ඔයාලට ඕන ෆිල්ම් වල විස්තර කියන්න. මම දන්නේ දැන් මේ ටීම් එකේ කවුද ඉන්නේ කියලා. හොඳට බලන්නකෝ දැන් අපිට මේ හින්ට් එහෙම ගහන ඔය කට්ටිය මොනවා හරි අඩුවක් ඇති. එක්ක මතක නැහැ. එක්ක උගන්නන්න පොත ඕනෙමයි. දැන් බලන්න මේ කිසිම පින්තූරයක් මම පොතෙන් බලන්නේ. අනිත් එක හොඳම දේ පොතේ වැරදිත් මං කියනවා. නේද? පොතෙන් බලාගෙන යනදොත් වැරදි ඒක. ඒ නිසා මොනවා හරි අඩුවක් ඇති. එක්ක උගන්න ගන්න බෑ. කියන එක තේරෙන්නේ නැහැ. සර්ට කලින් ළමයි නිදි පස්සේ සර් නිදි. මේ ළඟදිත් එහෙම මං මේ ගුරුවරයෙක් ඇවිල්ලා කියලා වැඩකුත් නැහැ වැඩ නැහැ කතා කරලා මේ මොකටද ඉතින් අපිට අනිත් අයගේ ඒවා. නමුත් බලන්න සමහර අය මට දෙන ආතල් ඔය පන්තිවල සමහර අය දන්නවා මෙතන තමයි වැඩේ වෙන්නේ කියලා. සමහර ගුරුවරු කෙලින්ම රෙකමන්ඩ් කරනවා යන්න කියලා. ඔයාලගේ ඉස්කෝල වල සමහර ගුරුවරු කියනවා මුතුකලසක තමයි හරියන්නේ ඉතින්ට යන්න කියලා. ඔක කියනවා සමහර අය. අතරින් පතර ඉන්න පුළුවන් ඉතින් නේද කුලී කාක්කෝ දෙන්නේ තුන් දෙනෙක්. මොනව කරන්නද? මේ
ඔයාලගේ නංගිල මල්ලිලාගේ 10 වසර 11 වසර නංගිල මල්ලි ඉන්නවනම් මේක අහගන්න. මේ සැරේ මේ 28ට ලොකු බාධාවක් කියලා තියෙන්නේ ඔන්න ඔය මැත්ස් සයන්ස් විෂයන් දෙක. මට මේ දෙකටම විසඳුම් හොයාගන්න අමාරුයි. අපේ අප්පච්චි දැන් විශ්‍රාමිකව ඉන්නේ හිටපු ගුරු උපදේශකවරයෙක් මේ ඔය ගිරිවිල්ල කලාපේ පේපර් එක හැදුවේ කාලයක් අප්පච්චි. හරි? එතකොට මේ එතුමා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නේ මම ඇහුවා අප්පච්චි මේ ක්ලාස් එකක් කරන්න පුළුවන්ද 10 වසර 11 වසරට කියලා අහපු ගමන්ම බෑ කිව්වා. ඒක යාගේ හැටි. හරි? ඊට පස්සේ ආයෙ කොහොම හරි පස්සේ ඇහුවා කැමති වුණා. ඒක ඔන්ලයින් ක්‍රමයටයි කරන්නේ ෆිසිකල් ලෙවල් කරන්නේ. මේ කොට යනවා. ඒ කියන්නේ ඔය තියෙන ධන ඍණ ප්‍රශ්න අර මැත්ස් වල මූලික සංකල්ප ටික ඔක්කොම කොට දාලා දෙයි. මෙතෙක් උගන්නපු ටිකත් කොට දායි ඉතින් ඉස්සරහටත් කොට දායි. මේ සල්ලි හොයාගන්න කරන මගුලන් නෙමෙයි. ළමයින්ගේ මැත්ස් ගැටලුව නිසා මම කැමති නැහැ මැත්ස් වල දුර්වලතාවය නිසා බයෝ කරන්න දෙන්නේ නැති එකට. මම ඒකට පුද්ගලිකව විරුද්ධයි. බයෝ ළමයෙකුට මැත්ස් ඕනද ගොඩාක්? එහෙම මොන වෙන්නේ නේ? ඒකේ දුර්වලතාවයක් නිසා බයෝ කරන්න බැරි වීම මම දකින්නේ අපරාධයක් විදියටයි. හරිද? එතකොට මෙන්න මේ අංකෙට WhatsApp text එකක් දාන්න කියන්න කවුරු හරි මේක අවශ්‍ය ළමයි ඉන්නවා නම් නගිලා මල්ලිලා 9යි grade 2යි දාන්න කියන්න. ඊට පස්සේ Telegram group එකක link එකක් එවයි. ඒකට join වෙන්න කියන්න. ලබන මාසේ පළවෙනි සතියේ නම් අපච්චි class එක පටන් ගන්නවා. ඊට පස්සේ මේ පෙරේදත් කලින් දවසෙත් බෑ කිව්වා. ආයෙ කොහොම හරි කැමති කරව කියන තමයි මේ හරි අමාරුයි මේ මගේ කටේ බලයට වැඩේ යන්නේ. හරි? ඔයාලා මට යම් හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා ඇතිනේ. මන් දන්නේ නැහැ. හරි? මේ මං කියන්නේ මගේ අප්පච්චි ගැන. ඒතර ඒක ඩවුට් තියාගන්න එපා. හොඳේ? මේ නංගිලා මල්ලිලා ඉන්නවා මේ නම්බර එක අනිවාර්යයෙන් විශේෂයෙන් මේ ඔන්ලයින් ළමයිනොත් මේක පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න මේක. හරි ළමයි ටක් ගාලා මේක